අද මම හදන්න යන්නේ යෝගට් එකකින් මසාලා සෝස් එකක්. ඒකට මම අරගෙන තියෙනවා මිරිස් කුඩු, බී ලුණු, අමු මිරිස්, එනසාල්, ලුණු කුඩු. මේකට යෝගට් දෙකක් ගත්තත් කමන්නේ. දැන් මම මුලින්ම අමු මිරිස් ටිකයි ලුණු ගෙඩියයි කපා ගන්නවා හීනෙට. මේක හීනෙට කපා ගන්න ඕනේ. මොකද සෝස් එකන්නේ හදන්නේ. මම එක යෝගට් එකක් ගන්න නිසා මේ යෝගට් ලුණු ගෙඩියෙන් පොඩ්ඩක් කපා ගන්නවා. ඔයගොල්ලෝ යෝගට් දෙකක් ගන්නවා නම් ලුණු ගෙඩියක් විතර දැම්මට කමන්නේ. මුලින්ම මම පීරිසියට දැන් යෝගට් එක දාගන්නවා. මේක ටික වෙලාවක් මේ විදිහට මෙහෙම දිය කරගන්න හැන්දකින්. දැන් මේ විදිහට යෝගට් එක හොඳට දිය කරගන්න. ඊට පස්සේ මම කපාගත්ත ලුණු ටිකයි මිරිස් ටිකයි මේකට දානවා. ඊට පස්සේ ආපහු මේකත් හොඳට මෙහෙම දිය කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු ටික දානවා. ලුණු කුඩු ටික දානවා. ඊට පස්සේ අපි සුවඳ ගහන්න එනසාල් ටික දානවා. දැන් අපේ සෝස් එක හදලා ඉවරයි. ඕගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. තියලා ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය වෙලාවට පාන් එක්ක හරි ගාගෙන කන්න පුළුවන්. නැත්නම් බිස්කට් එකක් වගේ දෙයකට කන්න පුළුවන්. බැලුවට thank you. ඕගොල්ලෝ හදලා මට ලයික් එකක් දාන්න.